මේ ආදරයයි ඉසියම්මා එහෙමත් නැත්නම් දිව්‍යංකා ත්‍රිපාති දාහියා මීට සුළු මොහොතකට පෙර නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කරමින් උතුම් මව් පදවිය ලබා තිබෙනවා. ජනප්‍රිය ඉන්දීය තරු යුවලක් වන දිව්‍යංකා ත්‍රිපාති සහ විවේක් දාහියා යුවල නිවුන් පිරිමි දරුවන්ගේ දෙමව්පියන් බවට මේ වන විට පත්ව තිබෙනවා. දිව්‍යංකා ත්‍රිපාති දාහියා කියනවට වඩා ඇයවා අපිට සමීප ඉෂිතා බල්ලා එහෙමත් නැත්නම් ඉසියම්මා හැටියටයි. මේ ආදරය ටෙර්නිල් ඔස්සේ ලාංකේය රසික හදවත්වල සමීප වුණු ඉසියම්මා ඔන්න ඇත්තටම දැන් අම්මා කෙනෙක් වෙලා. දිව්‍යංකා විවේක් යුවල මේ විදිහට දෙමව්පියන් උනේ විවාහයෙන් දසවසරකට පසුවයි. දෙන්න විවාහ වෙන්නේ 2016 වසරේදී. ඉතින් දිව්‍යංකා විවේක් යුවලට අපි සුබ පැතුම් එක් කරමු. මේ ගැන ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.